රියදුරු වග දන්න නිසාවෙන් ගෑනු ඉතුරු වෙලා ඉන්නේ. නැත්තම් ඔක්කොම පාරේ මැරෙනවා. මේ ඊයේ පෙරේදා මම දැක්කා කෝච්චියට දැම්මා ඇවිල්ලා පුංචි උන් දෙන්නත් එක්කම ගෑනියා. බබාලා දෙන්නයි අම්මයි තුන් දෙනාම කෝච්චියට යට වුණා. මේකේ එන ගැම්මට කෝච්චියටවත් දෙක වෙන්නේ ඒ තරම් කඩාගෙන යන්නේ මේකි. කුලප්පුව. ගෑනු ගියපු දුරක් බලන්නකො. ගෑනු ගියපු දුරක්. අර අතීතයේ හිටපු ගෘහණිය අතීතයේ හිටපු අම්මා හිටියන. ඒ අම්මට දරුවෝ 10යි 12යි 14යි 16යි. එවුන් ඔක්කොමත් හදාගෙන එවුන්දා පිම්මන්ත බෝසත් ගමනක් ගියපු උත්තම කුලකාන්තාවෝ හිටිය ලංකාවේ. දැන් දෙකයි ඉන්නේ. ඒ දෙකත් එක්කයි යන්න බැරුව. හුළඟට දානික්කේ උන් නැති උනේ. අරුන්දලාට 10ක් 15ක් ඉන්නවා මේකිට 2යි. ඇයි හුළඟට දෙකෙන් පස්සේ භාවනා කෙරුවා. වල් කොමට මිනි මරලා මෙවුන්දලා බොරුවට ගැටමුඩි ගහගෙන නිවන් යන්න හැදුවාට සතර මහා අපායේ ලෝදියේ පැහෙන්නේ සිංහල ගෑනු. ඔව් සතර මහා අපායේ ලෝදියේ පැහෙන්නේ කරපු අපරාධයට. මම මේ මූණ බලාගෙනම කියන්නේ මගේ අම්මත් ගෑණියක් මට සහෝදරියෝ 4ක් ඉන්නවා. නෑනලා 5ක් ඉන්නවා. අපේ පවුලේ 10යි. හැබැයි ඒ ගෑනු ටික ඔක්කොම මෙතන හිටියත් මම මූණ බලාගෙන කියනවා. මගේ අම්මා 10ක් හදන්න පුළුවන්. මගේ නංගිට බෑ 2යි. මගේ අක්කට බෑ 3යි. මගේ නෑනලාට බෑ. ඔක්කොටම 2යි 3යි. මේ ළඟදී අපේ පන්සලට ආපු වෙලාවේ මං කිව්වහම තියාගෙන. තොපි ඔක්කොම මිනි මරු යකෝ කියලා. දැන් අපේ අම්මාට අවුරුදු 85යි. අම්මාව බලාගන්න මම පන්සලේ ගෙනත් තියාගෙන ඉන්නේ. පොඩි අයියාගේ පුතා එනවා. ලොකු අයියාගේ පුතා එනවා. නංගිලාගේ පුත්තු දූවරු ටික ඉන්නවා. හැමදාම රෑදවල් 4-5 දෙනෙක් අම්මත් එක්කන් මං කාමර 2-3ක් දීලා තියෙනවා. ඒ ටිකේ ඉන්නවා. අවශ්‍ය ඒවා ඔක්කොම මං ගෙනල්ලා තියලා තියෙනවා. කට්ටිය එකතු වෙලා අම්මට අවශ්‍ය කෑම බීම බෙහෙත් ටික ඒ වෙලාවට ලබා දෙනවා. එච්චර පරිවාර සම්පත්තිය. මරණාධාර සමිතිය ඕනද අපේ ගෙදරට? මරණාධාර සමිතිය ඕනේ අපේ ගෙදරට. දරුවෝ 10යි. 9 දෙනෙක් බැඳලා. 9ක් බැඳහම 18යි. ඒ 18ටම හම්බෙලා ඉන්නේ උන් 3-4 ඉන්නවා. එක්කව කෙරුවාම 50ක් 60ක් ඉන්නවා. හාඳුරුවොත් ඉන්නවා පාන්සුකුල්ට. අය මොකක්වත් ඕනේ හාඳුරුව. අය මොකෙක්වත් ඕනේ. එහෙම තිබ්බ උත්තම සිංහල ජන සමාජය පරගති ගති වලට මෙවුන්දලා කුණු කරලා දැම්මා. විනාශ කරලා දැම්මා. අර ගම්බද නර්ස්ලා කියලා මිඩ්වයිට් නෝන්ලා වාගේක් ඉන්නවා. මල්ල එල්ල ගත්ත ගමන් ඉන්නේ පෙති මල්ලයි උන්දගාව. පෙති මල්ලයි. මෙතනත් ඉන්නවත් දන්නේ නැහැ ඇවිල්ලා ඉඳගෙන. ඔවුන්ද මිනි මැරීමේ උපදේශිකාව. ඔව් ඒකොල්ලා ඕන් 45 පැන්නා නාකි වුණා. විසාකා මහා උපාසිකාව යසෝදරාව වාගේ ඇවිල්ලා හාමුදුරුවෝ ඉදිරියේ පෙනී හිටිනවා. හාමුදුරුවරුන්ගේ ඇස් රවට්ටනවා ටක් ගාලා ගෑනු. ඔව් බලන්නකො සමහර හාමුදුරුවරු මට බණට ආරාධනා කරලා ඉවර වෙලා දිනේ මාරු කරගන්න අපේ අර නෝනාගෙන් අහලා ඉන්න ඕන. ස්වාමීන් වහන්සේ කිව්වා මම මොන නෝනාගෙන්ද කියලා. අපේ පන්සලේ වැඩ කළමනාකරණය කරන මම අහුවා ඒකිද විහාරාධිපති ඔබ වහන්සේද? ඔය පන්සලේ ඒ ගෑණිද විහාරාධිපති ඔබ වහන්සේද? හඳුන්නේ ඒ කිලව්වම කියා ගන්න බණ. ඔතෙන්ට આવත් මට කුණුහරුප කියන්න වෙන්නේ බණ නෙමෙයි. මොකක්ද හඳුන්නේ ගැටිකොම? ඒකීගේ සල්ලි වලටද? ඒකීගේ රූපෙටද? ඒකීගේ මාන්නයටද? මං හොඳටම බැන්න හඳුරුවන්ට.
භික්ෂූත්වයේ හාමුදුරුවනේ ඍජුව තියන්න ඕන. භික්ෂූත්වයේ ඍජුව තියන්න ඕන. 2-5ට කෝටි ගණන් සල්ලි තිබ්බත් දිව්‍යාංගනාව මේකේ පහළ වෙලා හිටියත් මහානකමනේ බලන් ශ්‍රේෂ්ඨ. ඒක ළඟ නැමෙන්න එපා.